හෙලෝ කට්ටිය ගොඩක් අය මගින් ඉල්ලලා තිබුණා iPhone එකක් පළවෙනියට ගත්තට පස්සේ කොහොමද මේක setup කරගන්නේ Apple account එකක් හදාගන්නේ කොහොමද ඔය දේවල් ගැන වීඩියෝ එකක් දාන්න කියලා. ඒ අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා ඔයා brand new iPhone එකක් ගත්තාම නැත්නම් used iPhone එකක් ගත්තාම ඔයා මේ iPhone එක කොහොමද setup කරගන්නේ කොහොමද Apple account එකක් හදාගන්නේ ඒ වගේම කොහොමද මේ iPhone එකට apps download කරගන්නේ ඔය හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයා පළවෙනි පාරට iPhone එකක් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙනවා. මොකද Apple account එකක් නැතුව අපිට මේ iPhone එකෙන් කිසිම දෙයක් කරගන්න බෑ. Apple account එකක් iCloud එකක් නෑ කියන්නේ මේක නිකම්ම නිකයි යකඩ කෑල්ලක් විතරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා iPhone එකක් පාවිච්චි කරනවා නම් ඔයාට Apple account එකක් ඕන වෙනවා. හරි guys, එහෙනම් අපි තවත් වැඩි කතා කරන්න ඕනේ නෑ. පුරුදු විදියටම අපේ වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරන්න, වීඩියෝ එකටත් like එකක් දාගෙනම යන්න. එහෙනම් අපි කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. හරි කට්ටිය, මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපි අලුතෙන්ම iPhone එකක් ගද්දි අපිට පළවෙනියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා පාවිච්චි කරපු එකක් අරන් ඒකත් රීසෙට් කරනවානේ. ඉතින් රීසෙට් කරාට පස්සේ මේ වගේ තැනකට තමයි අපි පළවෙනියටම එන්නේ. ඉතින් මෙතනදි මෙයාලා අපිව iPhone එකට hello කියලා language කීපයකින්ම පිළිගන්නවා. ඔයාලා ඒක swipe කරගන්න. ඊට පස්සේ අපේ language එක select කරගන්න එනවා. මම English තෝරනවා. ඊට පස්සේ මෙතනින් අපි අපේ region එක තෝරගන්න ඕන. අපේ රට ඒ කියන්නේ. ඔයා ඉන්නේ ලංකාවේ නම් ලංකාව තෝරන්න. මම මේ විදියට ලංකාව හොයලා ලංකාව select කරගන්නවා. ඉතින් ඔයා SIM එකක් දාලා තියෙනවා නම් මේක automatically වෙනවා. SIM එකක් නැත්නම් ඔයාලට මේ විදියට manual රට select කරගන්න පුළුවන්. ඒකෙන් පස්සේ එනවා අපි appearance කියලා තැනකට. මේකෙදී අපිට හදාගන්න පුළුවන් අපිට මේ අකුරුත් පේන්න ඕන size එක medium ද small ද large ද ඔය විදියට හදාගන්න පුළුවන්. ඉතින් මම default විදියටම තියලා මේක continue කරගන්නවා. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ වගේ quick start කියලා තැනකට. ඔයාට වෙන iPhone එකක් තියෙනවා නම් අපිට මේක ලේසියෙන්ම මේ වගේ මුකුත් නොකර setup කරගන්න පුළුවන්. හැබැයි අද වීඩියෝ එක මම කරන්නේ ඔය කිසිම දෙයක් නැති iPhone එකක් අලුතෙන් ගත්ත කෙනෙක් වෙනුවෙන්නේ. ඒක නිසා මම ඒ විදියට setup කරගන්න යන්නේ නෑ. මම මේ යට තියෙන setup without another device කියන එක select කරගන්නවා. ඒක touch කරගත්තට පස්සේ අපි තෝරන්න ඕන Wi-Fi network එකක්. අපි අනිවාර්යයෙන්ම අපේ phone එක Wi-Fi එකට connect කරන්න ඕන. එතකොට තමයි අපේ phone එක activate වෙන්නේ. මම මේ විදියට Wi-Fi එකට connect කරනවා. ඔන්න connect කරපු ගමන් අපේ iPhone එක activate වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේක activate වෙන්න තප්පර කීපයක් යනවා. එතකන් ඔයාලට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඔන්න විනාඩියකින් විතර මගේ phone එක activate වුණා. ඊට පස්සේ අපි යන්නේ data and privacy කියලා තැනකට. මේකත් ඔයාලා continue කරගන්න. ඒක continue කරගත්තට පස්සේ setup iPhone කියලා ඔන්න අලුත් interface එකක් එනවා. ඉතින් මෙතනදී සරලව ඔයාලට තෝරන්න පුළුවන් මේක ඔයා ළමයෙක්ට පාවිච්චි කරන්න දෙන්නද හදන්නේ නැත්නම් ඔයාම පාවිච්චි කරන්නද කියලා. ඉතින් මේක මමනේ පාවිච්චි කරන්න හදන්නේ. ඒක නිසා මම මේ යට තියෙන setup for myself කියන එක තෝරනවා. ඒක තේරුවට පස්සේ අපි යන්නේ Face ID එක register කරන තැනට. ඔයාගේ phone එකේ තියෙන fingerprint එකක් නම් ඔයාට fingerprint එකක් හම්බ වේවි. නැත්නම් Face ID තියෙන phone එකක් තියෙනවා නම් ඔයාලට මේ වගේ Face ID එක තමයි දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙයාව interface එකෙත් මම මේ continue කියලා තියෙන එක touch කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පුළුවන් අපේ Face ID එක දීලා Face ID enable කරගන්න. ඔන්න මගේ Face ID registration එක හරි. ඒකෙන් පස්සේ මෙයා අහනවා ඔයා mask එකක් දාන් ඉන්න වෙලාවටත් unlock වෙන්න පුළුවන් විදියට මේක හදන්නද කියලා. ඉතින් ඔයා ගොඩක් mask දාන කෙනෙක් නම් ඔයාලට මේක setup කරගන්න පුළුවන් කලින් විදියටම. හැබැයි මං ගොඩක් වෙලාවට mask දාන්නේ නැහැ. ඒක නිසා මම මේ පහළින්ම නිල් පාටට තියෙන setup later in setting කියන එක select කරනවා. එතකොට අපිට ඕන වෙලාවට setting වලට ගිහිල්ලා මේක setup කරගන්න පුළුවන්. setup in later කියන එක touch කරගත්තට පස්සේ අපේ Face ID එක සාර්ථකව setup වුණා කියලා මෙයාලා message එකක් දෙනවා. ඒක continue කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ iPhone එකට passcode එකක් දාගන්න. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට පෙන්නන්න ඕන නිසා බිංදු set එකක් දාගන්නවා. ඔයාලා හොඳ strong passcode එකක් දාගන්න. ඊට පස්සේ අපි යන්නේ transfer your apps and data කියලා interface එකකට. ඉතින් මෙතනදී ඔයාලගේ Mac එකේ තියෙනවා නම් මොකක් හරි backup එකක් නැත්නම් iPhone එක තියෙනවා නම් නැත්නම් මොකක් හරි device එක ඔයාගේ data backup ඔය මොනවා හරි තියෙනවා නම් කෙලින්ම මේ phone එකට ආයෙමත් restore කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම දෙයක් recover කරගන්න transfer කරගන්න ඕනේ නැත්නම් ඔයාලා මේ don't transfer anything කියන එක select කරගන්න. ඉතින් මට මේ වෙලාවේදී කිසිම දෙයක් transfer කරගන්න ඕනේ නැහැ. ඒක නිසා මම මේ don't transfer anything කියන එක select කරනවා. හැබැයි ඔයාලගේ මොකක් හරි දෙයක් PC එකේ Mac එකේ නැත්නම් මොකක් හරි phone එක තියෙනවා නම් restore කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මට එහෙම මුකුත් නැහැ. ඒක නිසා මම මේ don't transfer anything කියන එක select කරනවා. ඔන්න ඊට පස්සේ අපි යන්නේ අපේ Apple account එක connect කරගන්න තැනට. ඉතින් Apple account එක නැතුව මුකුත්ම කරන්න බෑ boys. ඉතින් දැන් අපි iPhone එකක් අලුතෙන් ගන්න අය වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා ඔයාලට Apple account එකක් නැහනේ. ඒක නිසා ඔයාලා මෙතන blank එකේ මුකුත් Gmail නම් මනම් ගහන්නේ නැතුව මේ යට තියෙන forget password or create account කියන එක touch කරගන්න. ඔන්න ඒක select කරගත්තට පස්සේ Apple account කියලා වෙනම interface එකක් open වෙනවා. ඒ window එකේ උඩින්ම තියෙනවා forget password. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා create an Apple account කියලා. ඔයාලට ඕනේ නම් දැම්මම පුළුවන් ඒ create a free Apple account කියලා තියෙන එක touch කරලා Apple account එකක් හදාගන්න. හැබැයි boys මම ඒක
ඒ විදිහට try කරා මෙතනදී මට errors දෙපාරක්ම ආවා. මම දන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. හැබැයි මෙතනදී මේ setup එක අතරතුරදී මට Apple account එක හදාගන්න බැරි වුණා. ඒක නිසා ඔයාලා මෙතනදී මේ දෙවෙනියට තියෙන create a free Apple account එක කියන එක select කරන්නේ නැතුව යට තුන්වෙනියට තියෙන setup later in settings කියන එක select කරගන්න. එතකොට ඔයාලට මේ setup එක Apple account එකක් නැතුව කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ phone එක setup වුණාට පස්සේ setting වලට ගිහිල්ලා Apple account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට තමයි කරන්න යන්නේ. මම select කරගන්නවා මේ setup later in settings කියන එක. ඊට පස්සේ මෙයාලා අහනවා අපෙන් ඔයාලට Apple account එකක් එපා කියලා sure ද කියලා. ඉතින් ඔයාලා sure කියලා දෙන්න. ඊට පස්සේ අපිට මෙයාලගේ terms and conditions වලට agree වෙන්න එනවා. ඒකත් agree කරගන්න. ඊට පස්සේ අපේ phone එක automatically update කරන්නද කියලා අහනවා. ඒකත් continue කරගන්න. ඊට පස්සේ location services අනිවාර්යයෙන්ම ඒකත් turn on කරගන්න. ඊට පස්සේ අපිට එනවා mobile service එකක් set up කරගන්න. ඉතින් ඔයාලට මොකක් හරි eSIM එක QR code එකක් තියෙනවා නම් scan කරලා මෙතනින්ම SIM එක දාගන්න පුළුවන්. හැබැයි මට එහෙම එකක් නෑ. ඒක නිසා මම මේක setup in later in settings කියන එක select කරගන්නවා. ඉතින් අපිට මේක setting වලින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ screen time එක enable කරන්න දහනවා. ඒකෙන් පුළුවන් ඔයාලා iPhone එක පාවිච්චි කරන කොච්චර පැය ගාණක් පාවිච්චි කරාද ඔය වගේ දේවල් දැනගන්න. ඒකත් continue කරගත්තා මම. ඊට පස්සේ iPhone එකේ analytics Apple එකත් එක්ක share කරගන්න කැමතිද කියලා අහනවා. ඔයාලා කැමති නම් continue කරගන්න. නැත්නම් කැමති නෑ කියලා select කරගන්න. ඊට පස්සේ අපිට තෝරන්න එනවා අපේ phone එක dark mode එකට දාන්නද light mode ද automatic ද කියලා. ඉතින් මම light mode දාගන්නවා. ඔයාලා කැමති එක දාගෙන continue touch කරගන්න. ඊට පස්සේ ටික වෙලාවක් load වෙලා ඔන්න අවසානයේ එනවා welcome to iPhone කියලා. ඉතින් දැන් අපේ iPhone එක සම්පූර්ණයෙන්ම හරි. ඔයාලට නිකම්ම මේ විදිහට swipe කරගන්න තමයි තියෙන්නේ. අපි කෙලින්ම iPhone එක ඇතුළට යනවා. හරි boys ඔන්න ඔය විදිහට අපි iPhone එක setup කරගත්තා. දැන් අපිට තියෙන්නේ Apple account එකක් create කරගන්න එක. ඔයාලා iPhone එකේ තියෙන මේ setting app එක open කරගන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට උඩින්ම පේනවා Apple account කියලා. ඒක touch කරගන්න. ඊට පස්සේ open වෙන window එකේ ඔන්න යටම තියෙනවා don't have Apple account කියලා. ඔයාලා ඒක select කරගන්න. ඒක select කරගත්තට පස්සේ අපිට පළවෙනියට අපේ නම සහ birthday එක දාන්න වෙනවා. ඔයාලා ඔයාලගේ ඇත්තම විස්තර ටික මේකට දාන්න නම birthday එක. මම මේ විදිහට මගේ Apple account එකට නමක් birthday එකක් දාගෙන continue කරනවා. ඊට පස්සේ අපි මේකට දෙන්න ඕන email address එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ළඟ තියෙන වැඩ කරන email address එකක් මේකට පාවිච්චි කරන්න. මොකද අපිට අනිවාර්යයෙන්ම මේ email address එක ඕන වෙනවා. ඉතින් ඔයාලට email address එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේ setting app එකෙන් දැනට අයින් වෙලා මේකේ Safari එකට ගිහිල්ලා Google account එකක් create කරගන්න. ඉතින් මම දැන් එහෙම කරන්නේ නැහැ. මං හිතනවා හැමෝටම Google account එකක් ඇති කියලා. ඒක නිසා මම මෙතනට email address එක දෙනවා. ඔයාලත් මේ විදිහට email address එක දීලා continue කරගන්න. ඊට පස්සේ එනවා අපේ Apple account එකට password එකක් දෙන්න. ඉතින් ඔයාලා මෙතනදී ඔහේ password එකක් නිකන් ගහගෙන ගියොත් ඒක දාන්න දෙන්නේ නැහැ. මොකද මෙයාලා අනිවාර්යෙන් ඉල්ලනවා capital ලකුරු, simple ලකුරු, symbol, ඊට පස්සේ ඉලක්කම්. ඔය වගේ හැම දෙයක්ම තියෙන අකුරු 8කට වැඩියෙන් තියෙන ගොඩක් strong password එකක් මෙයාලා ඉල්ලනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා හොඳ strong password එකක් හිතලා ඒක මෙතනට enter කරගන්න. පළවෙනියට මේ password කියලා තැනට ඒක ගහගන්න. ඊට පස්සේ යට තියෙන verify කියන තැනටත් ඒක අනිවාර්යෙන්ම ගහගන්න. ඊට පස්සේ ඔයාලට මේක continue කරගන්න පුළුවන්. password එක enter කරගත්තට පස්සේ මෙයාලා ඉල්ලනවා අපේ phone number එක. අනිවාර්යෙන්ම ඔයාලා වැඩ කරන phone number එකක් දෙන්න. මොකද අපිට ඒකට code එකක් එනවා. ඒ code එක අනිවාර්යෙන්ම අපිට ඕන. මේ විදිහට phone number එකත් enter කරගෙන ඔයාට code එක ගන්න ඕන phone call එකකින්ද text message එකකින්ද කියලා select කරන්න පුළුවන්. මම text message select කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති එක select කරගෙන continue touch කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් load වෙලා මේ වගේ verification code කියලා interface එකකට අපි යනවා. මෙතනට ඔයාලට enter කරගන්න පුළුවන් අර code එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ SIM එකට ආව code එක දෙපාරක් check කරලා මෙතනට enter කරගන්න. මොකද වරද්ද ගන්න එපා. ඊට පස්සේ continue click කරගන්න. ඇත්තටම continue touch කරගන්න ඕනේ නෑ. මෙයා ඉලක්කම් 6 ගැහුවට පස්සේ ඒක automatically continue වෙනවා. ඒකෙන් පස්සේ අපි ආයෙමත් එන්නේ මේ වගේ terms and condition කියලා interface එකකට. ඒක ඔයාලා agree කරගන්න. ඔන්න ඒකට agree වුණ ගමන් අපි අපේ Apple account එකට automatically sign in වෙනවා. මේ වගේ ලස්සන animation එකක් එක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඔයාලට මේක complete වෙනකම් විනාඩි කිහිපයක් තප්පර කිහිපයක් ඉන්න වේවි. කොහොම හරි ඒක complete වුණාට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඔයාලගේ නම උඩින්ම තියෙනවා. ඒ වගේම email address එක තියෙනවා. ඊට පහලින් තියෙනවා ඔයාලගේ email address එක verify කරන්න කියලා message එකක්. ඉතින් ඔයාලා මේ verify email address කියන එක touch කරගන්න. ඊට පස්සේ අහනවා ඔයාගේ email එක verify කරන්න code එකක් යවන්නද කියලා. ඉතින් මේ send code කියන එක touch කරගන්න. ඊට පස්සේ අපි දුන්න email address එකට code එකක් යනවා. ඒ code එක මෙතනට enter කරගන්න. ඉතින් කට්ටිය මම ඔයාලට කලින් කිව්වා email එක ගොඩක් පරිස්සමින් දෙන්න. ඒක අකුරක් හරි වැරදුනොත් ඔයාලගේ email එකට මේ code එක එන්නේ නැහැ. වෙන email එකක් තමයි add වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා මේ වැඩේ කරගද්දි හරි email එක හොඳට බලලා enter කරගන්න. ඉතින් මේ විදිහට අපි අපේ code එක enter කරපු ගමන් අපේ email address එක verify වෙනවා. ඔන්න දැන් ඔයාලා සාර්ථකව Apple account එකක් හදාගෙනයි තියෙන්නේ. හැබැයි මෙතන තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා යන්න App Store එකට. App Store එකට ගිහිල්ලා මොකක් හරි app එකක් search කරන් install
කරන්න බලන්න. මම මේ විදිහට YouTube කියලා search කරලා YouTube app එක install කරන්න හදනවා. ඉතින් install කරන්න යනකොට අපි අනිවාර්යයෙන්ම අපේ Apple account එකට දුන්න අර password එක මෙතනට enter කරගන්න ඕන. ඉතින් දෙවතාවක් විතරයි මේ password එක අපිට type කරගන්න වෙන්නේ. ඊළඟ පාරේ ඉඳන් අපිට Face ID එකෙන් සරලව තප්පර ගානකින් මේක කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට password එක ඕන වෙනවා. ඔයාලා මේ විදිහට app එකක් select කරලා get කියන එක touch කරලා download කරගන්න. ඊට පස්සේ මෙයාලා install කරන්නද කියලා අහනවා. මේ install කියන එක click කරගන්න. ඊට පස්සේ මෙයාලා අපෙන් අහනවා අපේ Apple account එකේ password එක දීලා sign in touch කරන්න. ඔන්න ඒකෙන් පස්සේ done කියලා message එකක් එනවා. හැබැයි මේක install වෙන්නේ නැහැ. අපිට notification එකක් එනවා this Apple account has not yet been used in the iTunes store කියලා. ඉතින් මෙහෙම දෙයක් ආවා කියලා බය වෙන්න එපා. ඔයාලා මේ review කියන එක touch කරගන්න. ඊට පස්සේ අපි යන්නේ මෙන්න මේ වගේ interface එකකට. මේකේ තියෙන agree to terms and conditions කියන එකට tick එක දාලා next click කරගන්න. ඊට පස්සේ අපි යන්නේ මෙන්න මේ වගේ interface එකකට. මෙතනට ඕනනම් ඔයාලට fake details දෙන්න පුළුවන්. ඇත්ත details දුන්නත් අවුලක් නැහැ ඔයාලා ගාව තියෙනවා නම්. ඉතින් Apple එක මේක පස්සෙන් පනලා හොයන්නේ නැහැ. ඔයාලට මේකේ format එකට ගැලපෙන විදියට මේ details ටික දෙන්න පුළුවන්. ඉතින් මේ details ටික හරියට enter කරගෙන ඔයාලා මේ උඩ තියෙන next කියන එක click කරගන්න. ඔන්න ඊට පස්සේ මෙයා අපිට කියනවා Apple account completed කියලා. ඔයාලා ඒකත් continue කරගන්න. ඔන්න boys අපේ ඒ ප්‍රශ්නේත් ඉවරයි. දැන් ඔයාලා කලින් කරපු විදියටම මේ get කියන එක click කරගන්න. ඊට පස්සේ install කරන්නද කියලා අහනවා මේ app එක install දෙන්න. ඊට පස්සේ අපෙන් ආයෙමත් අහනවා අපේ Apple account එකේ password එක. ඔයාලා ආයෙමත් ඔයාලගේ Apple account එකේ password එක මෙතනට දීලා sign in වෙන්න. ඔන්න දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ YouTube app එක download වෙනවා. ඉතින් බය වෙන්න එපා. ඔයාලට හැමතිස්සෙම app එකක් download කරද්දි මේ විදියට password එක ගගහ ඉන්න ඕනේ නෑ. මම ඔයාලට තව app එකක් download කරලා පෙන්නන්නම්. අපි යමු Facebook එක download කරගන්න. මම මේ විදියට Facebook කියලා ගහලා Facebook download කරගන්නවා. ඔන්න install touch කරපු ගමන් මෙයා කියනවා side button එක ඔබලා confirm කරන්න කියලා. ඔන්න ඊට පස්සේ power button එක ඔබපු ගමන් මෙයා අපේ Face ID එක verify කරගන්නවා වගේම අපේ app එක download වෙන්න පටන් ගන්නවා. ඉතින් boys simple as that. අපිට තප්පරයක්වත් යන්නේ නෑ මේ වැඩේට. ඒ තරම්ම මේකේ Face ID එක fast. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට පේනවා ඇති අපි අපේ Apple account එක සාර්ථකව හදාගත්තා. ඒ වගේම දැන් ඔන්න අපිට apps download කරගන්නත් පුළුවන්. හරි කට්ටිය ඔන්න ඔය විදියට තමයි 2025 දී අපි Apple account එකක් සාර්ථකව හදාගන්නේ. ඉතින් මං හිතනවා අනිවාර්යයෙන්ම මේක Apple phone එකක් පළවෙනියට ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් උනා ඇති කියලා. එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම අපිව සබ් පාරක් දාලා like එකකුත් මේ වීඩියෝ එකට දාගෙන යන්න. ඒ වගේම ඔයාලට ආව ප්‍රශ්න ගැටලු ඔය හැම දෙයක්ම කමෙන්ට් කරන් යන්න. මං හැම එකකටම reply කරනවා. එහෙනම් boys and girls අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා. Tell 'em I can't take no loss. My team hold no L's, no. Aiming for the top, can't make it by myself. I ain't taking no loss.